හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නම් මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Free Fire හැමෝම දන්න ගේම් එකක්. ඉතින් අපි අද මේකේ BR match එකක් ගහන්න තමයි යන්නේ. චුට්ටක් ඉන්නවා ස්කිල් හරියද කියලා බලලා අපි ඉතින් match එකට යන්. ඉතින් මම match එක දැම්මා. ඉතින් මේක බිලියනයක් වගේ download තියෙන සුපිරි ගේම් එකක්. මේක කට්ටියම ගහනවා. ලංකාවේ ගොඩක් කට්ටිය ගහන ගේම් එකක් මේක. මේකේ නිකන් දෙන බන්ඩල් එහෙම තියෙනවා. ඒව මං ගන්න ගමන් ඉන්නේ. කෙල්ලේගේ බන්ඩල් එකක් දෙන්න. ඉතින් ඕගොල්ලන් නම් අරන් ඇති. තාම මං ඉන්නේ. හරි ඉතින් අපි මැච් එකට ගියා. ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යට තියෙන අර සබ්ස්ක්‍රයිබර්ස් බටන් එකත් ඔබන්න. තවර මට ඒක මම සතුටින්. ඉතින් එක මැච් එකක් ගහලා විතරක් යමු. මම මේ මාස්ටර් ගහන්න ඉන්නේ. හැබැයි තාමත් අරු දෙකේ කොහොම හරි ගහනවා මාස්ටර්. මේ තාම මාස්ටර් ගහලා නැහැ. මේ account එකේ මම හෙරවිත් දෙයක් ගහලා විතරයි තියෙන්නේ. මේ ඒ වගේම මේ මම ටොප් කරන්නේ නැහැ. මම ටොප් කරලා නැහැ තාම. කරන්න තාම අදහස් දුන්නේ නැහැ. ඉතින් මම මේක නිකන් ගහනවා. ඉතින් කට්ටිය හිටියේ නැහැ. මම මේ සෝලෝ ගහන්නේ. අපි රිම්නම් විලේජ් එකට බහිමු. එතන කට්ටිය බහිවිනේ. අපි අර මොකද්ද මෙතන තියෙන්නේ? මේකට බහි. මේ පැත්තේ තියෙන හැබැයි ටිකක් දුරයි. පනි අර පැත්තට නම් කට්ටිය යනවා. මොකද හැංගර්වලද අතට තියෙන්නේ ගුවන් තොටුපළක් බං. අර තියෙන්නේ. ඉතින් මම මේක ලෙවල් 37 account එකක්. ඉතින් මම ගහන්නේ බයික් එකේ නැගලා අර හෙට යන් චුට්ටයි. නෑ අපි බයික් එකේ නැගලා යන්න ඕනේ. අර තැන තියෙනවා මේ ටෙලිපෝට් දෙකට කියන්නේ. කොහොම හරි මේ බයික් එක නේ බං. අයියෝ මාත් ඉතින් පිස්සුනේ කියලා ඉන්නේ. මෙන්න මේකෙන් අපිට ඕන තැනට යන්න පුළුවන්. පිටික්මට ලූට් එකක් දාලා එනිමි හිටියොත් එයින්ට පහරයක් එල්ල කරමු. පලස්තීනිය වගේ. නෑ නේ දැන් තියෙන්නේ ඇමරිකාවයි ඊශ්‍රායලයනේ. නෙවෙයි ඇමරිකාව ඉරානයේ ඊශ්‍රායලයේ. ට්‍රම්ප් තමයි ඉතින් මේ ඔක්කොම වගේ කියන්න ඕනේ. අපි ඉතින් ඒව දාලා නෑ. අපි ස්කයි එක ගමු. නෑ. ඔව් ස්කයි එක ගමු. ARමෝ නෑ මෝ තියනවනේ. අපි මේක ලූට් කරමු. 6 ෂොටියක් හම්බුණා. 6 ෂොටි ගමුනේ. ඒ වගේම චිප් දෙකේනේ තියෙන්නේ. තව එක චිප් එකක් දැපුවම ඕක චිප් තුනලා සුපිරියර වෙදෙනවා. ලෙවල් 3 බෑග් එකක් හම්බුණා. මේක නෑනේ. මොකක්ද කියන්නේ මේ ස්කෝප් එක 4 එක ගන්න ඕනේ. ඒක ගමු නැත්නම් ඒක ඕනේ නෑනේ. ඕනේ. ඔන්න ඔය මේ ස්කයි එකෙන්ම ගහනවා. මට ස්කයි එකට මේකුත් තියෙනවනේ. අපි ෂොට් යන්න මො ටිකකුත් අරගෙන මෙතනින් කැපෙමුද? දැන් තව ලූට් කරමුද? ලූට් කරන්න ඕනේ නෑනේ. ඔය ඇති. හදිසියෙන් මං කෑවොත් බලමු ලූට් මොනවද තියෙන්නේ කියලා. මේ මොකද්ද බං? මේ බිම් බෝම්බයක්ද? මොකක්ද? ඒක මම දන්නේ. දැන් ඩ්‍රෝන් මේකක් තියෙනවා. අපි ඩ්‍රෝන් එක අරගෙන ඒක යවලා අයි මේක
මෙතනෙත් වලියන්නේ මේ දෙකේ වෙන්න තිනේ. නෑ. අයියෝ ඒ මොකද්ද කමන්නේ. අපි අර මොකද්ද මේකට කියන්නේ මොකද්ද බා? මේකට මොකද්ද කියන්නේ මේක හොයාගන්නද? රිවයිවල් ද පොයින්ට් මොකද්ද නේ? අපිට ඉතින් නම වැඩක් නැහැ. අපි ඒකින් චුට්ටක් මේ හේල් මොකද්ද මගේ දැන් තියෙන එකයිනේ හાર્ඩ් එක. ඒක ඒතකොට දෙකක් වෙනවා. ඒතකොට මට මැරෙන මම මැරුණත් ආයි ඉපදිලා ආයි මැරුණත් ආයි ඉපදෙනවා. ඒක මරුනේ. අපි බෝල් එකක් ගන්න තියෙන මනව ලස්සන බෝල් එකක් තියෙනවා ඉතින්. හැබැයි ඒක නිකන් දුන්නේ. ඇයි බා මේ වගේ ලස්සන බෝල් නිකන් දෙන්නේ? බලපන් ඒකේ ලස්සන. ඔය ලස්සන බලන්න ගිහලා මට කට්ටිය ගහයි දන්නේ. මේක ඇත්තම ලස්සනයි. අපි අඩෝ සෝන් එක වුණානේ. කමන්නේ සෝන් එකෙන් එච්චර ඩැමේජ් යන්නේ නැහැ. හරි යන්න පුළුවන්. ඒ මොකක්ද බයි උනේ? ගහක වැදුණු මම හිතන්නේ මට. කොයිද සෝන් එක තියෙන්නේ? මේ මගේ ඉස්සරහින් යන්නේ සෝන් එකනේ. ඇයි බයික රෝස පාට ඉස්සර තිබ්බේ සුදුයිනේ. නෑ ඔය කායි සුදු කරා මේ ඉවෙන්ට් එකකින් ඉඳන් මම හිතන්නේ රෝස ඇලොග් ඉවෙන්ට් යන්නේ බං මේක. ඇලොග් කියන්නේ ඉතින් සුපිරිම කැරක්ටර් කෙනෙක් මගේ ආසම කැරක්ටර් කෙනෙක් කිව්වොත්. ඉස්සර හොල්ලපු කැරක්ටර්ලා නේ මේ ෆ්‍රී ෆයර් එකේ. ෆ්‍රී ෆයර් ගේම් එක ආව 2017 ද කොහෙද 2017 කට්ටිය මාස කරපු මේ ගේම් එකක් තමයි ඉතින් ඉස්සරත් දැනුත් ගොඩක් ඒවා රිටර්න් කරන්නේ අර ජෝකර් එහෙම පරාදිසින් අපි ටොප් කරන්න නැහැ ටොප් කරන්න ගන්න තිබ්බා. ආයි ඉතින් ඔය රිටර්න් කරයිද නැහැ අපරාධ හැබැයි ඔය වගේව රිටර්න් කරන්නේ නීවා. ඒතකොට පරණ කියලා එක ඒතකොට නැති වෙලා යනවනේ. මේ පරණ කියලා මේ වෙලා යනවනේ. එතකොට වැඩක් නැති වෙනවා මේ බණ්ඩල් වලින්. චාටර් කරනවා කියන එක හරියට. අඩුවට ඩේන්ජරස් මේක. තන ඩේන්ජර්ලු කටාන වැඩක් නැහැ මම. ඒ එනිමිද? ඔය එනිමි පේන්නේවත් නෑ බා. මොකද කරන්නේ? ඒ මට ගැහුවා බා. අයියෝ ඉතින් මගේ ඉතින් යන්නේ නැහැ නේ බ්‍රෝ. කමන්නේ. මට තව අවස්ථා දෙකක්ම තියෙනවා මම මැරුණට. මට টොප් 10 හිටියේ නම් ඇති මට ඕන මේ මාස්ටර් ගහගන්න. අපි එක කිලක් වගේ දාගත්තා නම් මගේ මේ තෝට රෑන්ක් එක වැඩි අප් වෙන සමයක වැඩි වෙනව නේ බා. දැන් මම වීඩියෝ එක කොච්චර විනාඩි ගානක් ගිහිල්ලාද දන්නේ. බලමු මේක මොනවද ආඩෝ මරුවා. මගේ ආසම ගන්නක් මොදේ මේක. අඩු ලැග් එකක් එනවනේ බා. හරි ලැග් එකට ගියා. ලැග් එකත් හරි ගියා. මේක ලූට් කරමුද? ලූට් කරන්න වෙලා කට්ටිය ගහවිද මට? නෑනේ. අපි මෙහෙට වෙලා චුට්ටක් ඉමු. මට පල්ලෙහෙන් ගහන්නත් පුළුවන් හැබැයි. නෑ උඩින් આવත් මට තවත් දෙන සංඛ්‍යාව වැඩි නේ. මෙහිමින් දෙකක් තියෙනවානේ. මොකක්ද ඒකේ නම M249. M249 කියලා කියමු ඒකට. තව ඉක්මනට තව එකයි ඕනේ රතු පාට මේක ගත්තා නම් ඒකේ මොකක් හරි සුපිරි දෙයක් හම්බෙන්න වෙදී නේ බා. මොකක්ද දන්නේ ඒකෙන් හම්බෙන්නේ. මම මේක ඉච්චම මේ දිගටම ලූට් අයියෝ. අනේ බං ඉතින් එපා වෙනවනේ බං මේක ලූට් කරන්න යන්න දෙන්නෙත් නැහැ. අප්පිරියයි බං මුන්නම් මහා වල් 70 අතන වාහනයක් ගියානේ වාහනයක් යනවනේ. පොවානත් එක්කන සෙල්ලම් කරන්න බෑ බ්‍රෝ. හරි ඉතින් මගේ මේ හાર્ට් එකත් අඩු කියන්නේ දැන් හાર્ට් නෑ මට මම මැරුණම ඉවරයි. AMW එකක් ගන්නවා. අපෝ AMW එක මට ඊසි බං. අනුවල්පන් කිල් 50ක් විතර ගන්නවා දැන් AMW එකකින්.
ඔය ගත්තේ එන්ඩබ්ලෙන් කිල් 50. අඩෝ ඉතින් මෙතන ඉඳලානේ වාන් ඇයිවා? ඒ මට පෙවුන්නේ නෑනේ බයි ඉස්සෙල් යකා. ලයික් එකක් දාමු. පවුනේ. පියනවා එහෙනම්. හරි ඉතින් අපි බලමු රෑන්ක් එකක් වෙන්නේ කොච්චරද කියලා. 39ක් අප් වුණා එල. අපි 8 වෙනියට නම් ඉඳලා තියෙනවා. 50න් 8 වෙනියට වෙනකම් ඉඳලා තියෙනවා. හරි ඉතින් thank you ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක බලනවට. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න, subscribers කරන්න කරපු නැති කට්ටිය. හරි ඉතින් ඕගොල්ලන් අනිවාර්යයෙන් මේ kit එක ගන්න. ඉතින් free දෙන ඒවානේ බා. top කරන්න නැති කට්ටියන් ඉතින් මේකත් සුපිරියන් ඉතින්. හරි ඉතින් ඔරා මේ කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.